අයිස් ගානයි නම් ආණ්ඩු ඉන්න බව පේනවා. අපේ පවුලට තමයි කරු සභාපතිතුමේ වැඩිම චෝදනා තියෙන සංවිධානාත්මක අපරාධ මඩලන්න ගිහිල්ලා. ඒකත් ඒ චෝදනා නැගුවේ ඔබතුමා ළමයි. දැන් මේ ඔබේ ආණ්ඩුව මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ඉතිහාසයේ වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාව වාර්තා වෙලා තියෙන මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ. මේ අල්ලන් ඇවිල්ලා අපේ පින්තූරු පෙන්නලා මාධ්‍ය සාකච්ඡා තියෙනකොට 4 දෙනෙක්ට වෙඩි තියලා ගිහිල්ලා. අපේ ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලියනයක් තියෙනවා. ඇයි සෙවණගල පැලවත්ත සීනි කර්මාන්තශාලාවල උද්ගෝවියන්ගේ සල්ලි ටික දෙන්න බැරි? රුපියල් ට්‍රිලියනයක් තියෙනවනම් ඇයි අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවට සාධාරණයක් කරන්න අඩුමිල අඩු කරන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බැරි? ඒ තානාපතිවරයා පගා ගහලා කියලා. ඥානක්කාට සම්බන්ධ හෝටලයක් හැදීමට පවා හමුදා නිලධාරීන් යවා තිබෙනවා. ඔබතුමා දන්නවද ඔතේ? මම කියන්නේ හමුදා නිලධාරීන් තමන්ගේ මන්ත සාත්‍ර ජප කරන කෙනෙක් ගාවට යවනවද එයාගේ හෝටල් හදන්න? මොකද්ද මේ හමුදාවට දීලා තියෙන තැන? නීතිය තමන්ගේ ළඟට එන බව දන්නවද? කලින් සාක්ෂිය කලින් කට උත්තරයට කැඳවනකොට ඊළඟ පියවර කවුද කියන දන්නවා. තමුන්වහන්සේ ඕන තරම් දේශපාලනය කරන්න. හැබැයි මේ දූෂිතයන් සඳහා දඬුවම් දෙන ක්‍රියාමාර්ග අඩපණ කරන්න නම් හීනකින්වත් හිතන්නේ. රාජ්‍ය බැංකුවට කොච්චර පුළු තියලා තියෙනවද කියලා. ඔය සිද්ධ සමාගම්. හරි. ඊටමත් ප්‍රධාන ඒ කියන්නේ ප්‍රධාන මේ ලංකාවේ තියෙන ප්‍රධානම හෝටල් වල ලැබුම් ගන්න ඊටමත් අධි පරිභෝජනවාදී ලක්ෂරි ජීවිතයක් ගත කරන බැලුවම මහා කර්මාන්ත හිමියෙක් ව්‍යවසායකයෙක් කියලා ආඩුරුඩ කරගෙන තියෙන රාජ්‍ය බැංකුවට බිලියන ගණන් පොළු තියලා තියෙනවා. මෙහිමයි මේක. අවුරුද්ද කරගත්තු ජීවිත මේ එළිදරව් කරන්න ඕනේ නැද්ද? මේ රට යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. අපි ආරම්භ කළ තියෙන ව්‍යායාමී මෙතන ඉන්න කිසිවෙකුට මම නැවත කියනවා. මට අපි අගමැතිතුමීට අපි ඇමතිවරුන්ට අපි മന്ത്രിවරුන්ට කිසිවෙකුට කිසිදු පුද්ගලික අපේක්ෂාවක් සඳහා මේ දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. කිසිදු පුද්ගලික වරදානයක් සඳහා මේ දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. අද ජාතිකවත් ජාත්‍යන්තරවත් ඕනෑම කර්මාන්තකරු ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් එකක් පිළිගන්නවා. ලංකාවේ පළමු වතාවට දේශපාලන අධිකාරිය හොරකම් කරන්නේ නැහැ කියලා. ඒක වැදගත් ආයෝජනයෙන් සඳහා. ඒක වැදගත් යහපත් රාජතාන්ත්‍රික සබත්තාවෙන් සඳහා. ඒක වැදගත් අපේ රට ලෝක ඉස්සරහ දීප්තිමත් රාජ්‍ය බවට පත් කිරීම සඳහා. අපේ රට කළු රටක්. එක්සත් ජාතික සංවිධානයේ මානවිකම් කොමිසමේ ලියවුණා. අපේ රටේ මානවිකම් උල්ලංඝනය වෙන්න අපරාධ බලපෑව ආර්ථික කඩාවැටීම් බලපෑවා. ආර්ථික කඩාවැටෙන්න වංචා දූෂණ හේතු වුණා කියලා. ජාත්‍යන්තර වශයෙන් කළු චිත්‍රයක් තියෙන රටක් අපේ රට. එහෙම රටක් දැස කවුද බලන්නේ? එහෙම රටකට වීසා දෙන්නේ කවුද? එහෙම රටකට අභිමානයක් තියෙන කොහෙද? ලෝකේ පිළිගන්නද විවිධ ජාත්‍යන්තර සංවිධාන තුලින් පාර්ලිමේන්තුවේ කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කතා කරා. ශ්‍රී ලංකාවට වෙච්ච දේ වෙන්න දෙන්න ඕනේ නැහැ කියලා. ඇමරිකාවේ ගනුදෙනුවක් ගියා. පරීක්ෂණයක් ගියා. ඇමරිකන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මිලදී ගන්නකොට ඒ තානාපතිවරයා පගා ගහලා කියලා. රට මහින්දගේ මස්සිනා මම කියන්න නෙවෙයි ඉන්නේ. මෙහෙම තිබුණු රටක් මේක මතක තබා ගන්න. මේක පිරිසිදු කරන්න ඕනේ නැද්ද? අපි ඉඳී අපි මැරෙයි. හැබැයි අපේ රටේ දරුවන්ට මේට වඩා හොඳ විශ්වාසදායක අනාගතයක් පෙන්눔 කරන ලෝක ඉස්සරහා ඉතාමත් අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න ඕන. එක නීති විධාන ආධිපත්‍යය, දෙක ආර්ථික සමෘද්ධිය, තුන තමුනාසල මම දන්නවා තැන තැන ගිනියවි පුපුරනවා. ප්‍රශ්නේ තියෙන මම තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන තැන තැන ගිනියවි පුපුරනවා. හැබැයි මේක ඇතුළාන්තේ හොඳට බලන්න. අපි අත්තඩ වරන් තියෙන පොලිස් නිලධාරීන් අත්තඩ වරන් තියෙන හමුදාවේ අය හමුදාවේ කැම්ප් එකකින් එළියට ඇවිල්ලා වෙඩි තියලා සූට් හැටියට එනවා කුලියට මිනී මරනවා. හමුදා කැම්ප් වල තිබුණ අවියවුද T56 73ක් පාතාලයට ඇවිල්ලා තිනවා. 35ක් අත්තඩ උඩ ගත්තා. තවත් 38ක් තියෙනවා මේ පාතාලය ගාව. මේමයි මේ රට. බන්ධනාගාරය සුද්ධ කරනකොට බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් ගාව මාංචු තියෙනවා. මාංචු 7ක් තිබ්බා මාතර බන්ධනාගාරේ සිරකරුවන් ගාව. යතුරු 27ක් තිබුණා සිරකරුවන් ගාව. තමුනාසල හිතන රාජ්‍ය නෙවෙයි තියෙන්නේ. මේ උඩින් පෙන්눔 කරන නීතිය පරිපාලන විහිුවේ එහෙම රාජ්‍යක අපරාධ රාජ්‍යයක් තියෙනවා. ඒකටත් තියෙන අපරාධ රාජ්‍යයට අර සබතාජාලය ඒ විදිහටම තියෙනවා. ඒගොල්ලන්ට પાස්පෝර්ට් කාර්යාලය තියෙන પાස්පෝර්ට් හදලා දෙන්න. ඒගොල්ලන්ට තාරිමියකක් තියෙන වාහනේ හදලා දෙන්න. ඒගොල්ලන්ට ආයුධ දෙන්න පුලි හමුදාවන් ඉන්නවා. මෙහෙමයි සිද්ධලා තියෙනවා. මේක අපි හැප්පෙනවා මතක තබා ගන්න. මට අවස්ථාවක් දෙන්න තව. හරිද? මේ පාතාලේ සංවිධානාත්මක අපරාධ කල්ලි අපේ කුඩු ව්‍යාපාරය ඔක්කොමත් එක ගැට ගැහිලා තියෙන බව අපි දන්නවා. මේක ව්‍යසනේ මැඩපැවැත්විය යුතුයි. හැබැයි මැඩපැවැත්වන්න කලබලෙන් නෙවෙයි. අපි ඉවසීමෙන් සලසුපුල අපි අපේ බුද්ධියන්සකරේ විශ්වාසය තබනවා. අපි අපරාධ පරිශීලන පාර්ලිමේන්තුවේ විශ්වාස තබනවා. ඒ නිලධාරීන් තමන්ගේ ජීවිත පවා අවදානමට ලක් කරමින් පරීක්ෂණ කරනවා. පිට රටෙන් අපි විශාල ප්‍රමාණයක් ගෙනාවා. මොනතරම් විරෝධ මේ රට පත්වලා තියෙනවා. හිටපු සීනියර් ඩීආයිජී කෙනෙක් පාතාලේ මැරෙය ලෙස තර්ජනය කරනවා.
තමුන්නාසල වේදිකාවේ තියද මන්ද නෑනේ. හරිද? මොකක්ද වෙලා තියෙන්නේ? සීනියර් DI කියලා මිනිස්සු බය කරනවා. කුලියට මිනිස්සුරන් ටෙලිෆෝන් කෝල් දීලා. එහෙම රටක් මේක. මෙහෙම රටක් හැදුනේ. අපි හදන මේ රට සුද්ධ කරනවා. පාතාලය, නීතිය, ආර්ථික තත්ත්වය, සමාජ ජීවිතය, පොදු පුරවැසියන්ගේ ජීවිතය, දරුවන්ට හොඳ අධ්‍යාපනය, හොඳ සෞඛ්‍ය සේවය, අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා පටන් ගන්නවා. අපේ ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලියනයක් තියෙනවා. බිලියන 1000ක් තියෙනවා. ඒක පහුගිය ආණ්ඩුව පටන් ගත්ත මම ස්තුතිවන්ත වෙන්න ඕන. බිලියන 650 ඉඳන් දැන් අපි බිලියන 1000 දක්වා වැඩි කරන් තියෙනවා. අපි තමයි අද භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරොත්, භාණ්ඩාගාර බෙදුම් කර නිකුත් කරොත් අපි තමයි ප්‍රධානම ගෙනුම් කරුවෝ. කවුරු හරි එතන ඇවිල්ලා කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරන්න හැදුවොත්. ඉස්සර මෙහෙමයි උනේ. භාණ්ඩාගාරයේ බිල්පත් වල පොලිය 30ට 33ට ගියා. හොයලා බලන්න කවුද ගත්තේ කියලා. ගත්තු අයගේ ලේඛනය අරන් බලන්න. ඒගොල්ලන්ට පුළුවන් කම ලැබුණා මාකට් එකේ කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරන්න. අද තවදුරටත් කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරන්න බෑ. කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරන්න આવොත් අපි විසින්ම දාපු භාණ්ඩාගාරයේ බිල්පත් අපිම ගන්නවා. ට්‍රිලියනක් තියෙනවා අතේ තියාගෙන. ඉතින් මාකට් එක පාලනය කරනවා. විකෘති නතර කරනවා. එහෙම නැත්නම් රට පාලනය කරනවා. ඒ නිසා අපි ඒ ආදායම් වලින් ගත්තොත් අපි ඒ තත්ත්වයට අවිල්ලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් පොලි අනුපාතිකය. දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් නේද අපි තනි ඉලක්කමේ පොලි අනුපාතික තියාගෙන ඉන්නේ. ඒකද වැදගත්. මොකද එහෙම නැතුව අපි මම දැක්කා මේ බැංකු පද්ධතිය විශාල මුදල් ප්‍රමාණයක් ණය ලබා දීලා දෙන වාණිජ නේ බිලියන පුද්ගලිකංශයට නේ අපි ගෙනලා බැලුවා. මේ වාණිජ බැංකු පුද්ගලිකංශයට කොච්චර ණය දෙනවද? ඒ වගේමත් බලන්න ණය දෙන කැටගරි මොනවද? සමහර බැංකු කැමති ලොකු දෙන්නෙක් තුන්දෙන ණය දීලා බේරෙන්න. ඒතර ඒගොල්ලන්ට එක කස්ටමර් කෙනා ඉන්නේ ගනුදෙනු කරන්න ලේසි මේවට ලේසි. අපි ප්‍රතිශතයෙන් දෙනවා. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරනට අවම වශයෙන් මෙච්චර යන්න ඕන. කුස් කර්මාන්තර මෙච්චර යන්න ඕන. බැංකු ඔවුන්ට මූල්‍ය ඒක ලාභය පිළිබඳ වගේම සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා බැංකු පද්ධතිය එක අපි සාකච්ඡා කරනවා. වෙන්නේ හරි. හැබැයි අපි සාකච්ඡා කරනවා. මොකද අපිට විධායක නියෝග දෙන්න බැහැනේ වාණිජ බැංකු වලට. නමුත් අපි උත්සාහ කරමින් තියෙනවා. මේ කස්ටමර්ස්ලා දෙන්නේ 3 දෙනෙකුට විශාල ලොට් එකක් ණය දෙනව වෙනුවට මේ ණය ප්‍රසාරණය කරන්න පතුරවන්න අපි බැංකුත් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. රාජ්‍ය බැංකු දෙක එකට දැන් එකඟතාවයකට අවිල්ලා තිබෙනවා. ඉතින් අපි මොකද්ද කරමින් තියෙන්නේ? ඒ බැංකු වල නේද මුදල් ණය දීමේ ප්‍රමාණය අපි වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඒ කියනවා ආර්ථිකයට ගලාගෙන යමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් දේශීය වශයෙන් ගත්තොත් අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ සංචිත ප්‍රමාණය ස්ථාපිත කරගන්න ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපේ නිෂ්පාදනයට අවශ්‍ය දායකත්වයට අපි ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ ආර්ථිකයේ සියලු ශේෂ්ත්‍රය දත්ත ආර්ථිකයක් හොඳ නරකද කියලා මනින නිර්ණායකයන් ඒ දේශ අපි කල්පනා කරලා බැලුවොත් වෙන ආණ්ඩුවකද මේ කියලා හරි සම්පත් කියලානේ සම්පත්ත කවදා හරි දෙසැම්බර් ඒ කියන්නේ කබීර් හසීම් മന്ത്രിතුමා දෙසැම්බර් වල සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාය කියපු ප්‍රකාශයේ ඇත්ත හරය කවදා හෝ දෙසැම්බර් වල ඒකනේ ඒ නියතමානීත්වයට ආඩම්බර වෙනවා මම මේ කියන නෑ තව කෙනෙක් ඉතින් අගෝස්තු දැන් ඇවිල්ලා ඊළඟ මාර්තු මතක තියාගන්න දේශපාලනය එහෙම සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන වෙන අරමුණක් තියෙනවා. මම අරමුණ පැහැදිලිව තමුන්නාසලා තේරුම් ගන්න. තමුන්නාසලා අහුවෙන්න එපා අරමුණට මම කියන්නේ. අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කළ යුතු කියලා අපි කවුරුත් විශ්වාස කරනවා. හැබැයි අපේ රටේ මතයක් තියෙනවා සමහර අය ඉන්න ඒගොල්ලන්ට කවදාවත් නීතිය අත එන්නේ නැති වෙයි කියලා හිතන අය ඉන්නවා. ඒගොල්ලෝ අපරාධ කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට හොඳ මහත්තුරු හැටියට ඉන්නත් පුළුවන්. ඇයි? නීතිය ඒගොල්ලන්ට ළඟා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් නීතිය ළඟා වෙන්න බැරි තරමේ රැස්වලල්ලක් තියනවා කියලා. එහෙම හිතනවනේ. හැබැයි මොකද කරන්නේ? අපේ රට අපි හදනවා රටක් නීතිය ළඟා වෙන්න බැරි කිසිදු පුද්ගලයෙක් ඉතුරු නොවන රටක් හදනවා. හැබැයි අපේ රටේ සම්ප්‍රදාය යාට නම් අත තියන්නේ කවුරු ආවත් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. කිසියකින් පරිගැනීමේ චේතනාවක් නැහැ. කිසියෙකුට දඬුවම් දීමේ චේතනාවක් නැහැ. හැබැයි අපිට අවංක චේතනාවක් තියෙනවා මොකද්ද? හැම පුරවැසියටම නීතිය ළඟා විය හැකි. තමන් හදා ගන්නා පෞල් පරම්පරාවේ බලයෙන්, තමන් හදා ගන්නා ධනේ බලයෙන්, තමන් හදා ගන්නා රැස්වලල්ලේ බලයෙන් තමන්ට නීතිය ළඟා වෙන්න බෑ කියලා හිතන්න බෑ කවුරු. එහෙම මතයක් මේ රටේ තියෙනවා. නීතිය ළඟා වෙන්න බැරි පුරවැසියන් ඉන්න රටක නීතිය ළඟා වෙන පුරවැසියන් උනත් යටත් වෙන්නේ නැහැ නීතියට. ඒ නිසා රට ගොඩනගන්න නම්
යලි නීතිය විධානයේ ආධිපත්‍ය පිළිබඳ තහවුරු ඇති කළ යුතුයි. මේ තහවුරු ඇති කරනකොට කවදාවත් තමන්ගේ රස්මි කදම්බය හමුවේ නීතිය තමන් වෙත ළඟා වෙන්නේ නැහැ කියලා කල්පනා කරපු අයට නීතිය ළඟා වෙනවා. නීතිය ළඟා වෙන්නේ. මානි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දීලා තියෙනවා. අල්ලා සෝදුසන කොමිසම සභාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි හදලා දීලා තියෙනවා. අපි බලය දීලා තියෙනවා. වැඩ කරන්න දීලා තියෙනවා. නීතිය අපරාධකරුවන්ගේ පිටිපස එනවා. මම දැක්ක නාවික හමුදාපතිවරයෙක් ගත්ත අත්අඩංගුවට. ඒකට වල මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මොකද ඩයස්පෝරාව විසින් දීපු ඔත්තුවක්ලු. අධිකරණයෙන් දීපු තීන්දුවක්. මතක තබා ගන්න. ඊළඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට යන්න පෙර අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි අධිකරණයේ තීන්දුවටත් ගරු කරන්න තියෙන රාජ්‍යය තිබුණ එක වෙනම දෙයක්. හැබැයි අධිකරණයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. ගන්න ඕනේ නැත්තේ. ගන්න ඕන. මේ මාධ්‍ය සාකච්ඡා කියනවා කොටි ඩයස්පෝරාව සනසන්න මේව ගන්න ඕන ආණ්ඩුව. අපිට කවුරුවත් සනසන්න ඕන කමක් නැමද. අපි සනසන්නේ මේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව සනසන ආණ්ඩුවක් මේක. එනිසා නීතිය ළඟා වෙනවා. එතකොට මොකද වෙන්නේ? අද අපරාධකාරයා දන්නවා නීතිය Tamanට කිට්ටු වෙමින් ඉන්න බව. අපරාධයට හවුල් නොවුන කෙනා දන්නේ නැහැ. එයා දන්නේ ප්‍රවෘත්ති වල යන දේවල් නේද? අපරාධකරුවා දන්නවා. පුද්ගලික ලේකම් සාක්ෂියට කැදවනකොට කොතෙන්ද දෙන්නේ? දන්නවා. දන්නේ නැද්ද? තමන්ගේ ලේකම්වරයා කැදවනකොට ප්‍රසිද්ධ දෙපාර්තමේන්තුවට ඕනෑම නීතිඥ මහත්තයෙක් දන්නවා. දන්නවනේ. ඊළඟ කාට දෙන්නේ? ඊළඟ කාට දෙන්නේ කියලා දන්නවා. එතකොට හදන්න ඕන අවිනිශ්චිතතාවය. තමන් ගාවට නීතිය ළඟා වෙන්න කලින් රට තුල අවිනිශ්චිතතාවයක් කරන මේ ආණ්ඩුව වැටෙනවා. මේ ආණ්ඩුව වටනවා. එතකොට මොකද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නිලාරි යම් ප්‍රමාණයකට තිගැස්සෙනවා. තිගැස්සුණු ඉතිහාසයක් තියෙනවා. 2019 ආණ්ඩුවේ විල්ල. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විල්ල. විදේශ ගමන් සහනමක් 700 දෙනෙකුට දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒක බලන්න. දෙපාර්තමේන්තුව 700 විදේශ ගමන් තහනම් කරා. තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණ කරයි කියලා. නිසාන්ත සිල්වා පොලිස් නිලධාරිය හොරෙන් පැනලා කියලා ජීවිතේ බේරගත්තා. සානි අබේසේකර රාජ් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මාස 11 කිරේ හිටියා. එයි සාධාරණ පරීක්ෂණ කිරීමේ වරදට දැන් එළියෙන් හදන මොකද්ද? අන්න ආණ්ඩුවෙන් දෙනවා. ඒතර අරකොල්ල හිතනවා ආයෙත් විදේශ තහනමක් වෙටි. ආයෙත් රට පැනලා ජීවිතේ බේර ගන්න වෙයි. ආයෙත් හිරේ යන්න වෙයි. ඒ නිසා අතපුච්ච ගන්නතෝ වැඩ ටික කරමු කියලා හිතනවා. හැබැයි මම සතුටුයි. අපේ නිලධාරීන්ට අපි මේ නායකත්වයත් පෞරුෂයත් බලයක් දීලා තියෙනවා. ඕනෑම වෙලාවක උන් ආරක්ෂා කරන බව. ඕනෑම වෙලාවක. අපි ආණ්ඩු වෙන්න පුළුවන්. අපි එළියෙන්න පුළුවන්. අද අපේ රටේ නීති ස්ථාපිත කරන සඳහා කටයුතු කරන සෑම නිලධාරියෙක්ම ආණ්ඩුවක් ලෙසත් අපි රකින්නවා. ආණ්ඩුවෙන් එළිය හිටියත් පුරවැසියන් ලෙසත් අපි නිලධාරීන් රකින්න බව සාතික කරනවා. අද ඒ බිය හදන්න නෙමෙයි. හෙට වැටෙනවා අනිද්දා වැටෙනවා කියන්නේ මොකද? වැටෙන්න එක සාධකයක් නෙවෙයි. පාරට බාල වස්සන්න දී බැස්සන පාරට. මන් දැක්ක මේ පොල් දුව හන්දිය. මට ඉස්සෙල්ලා මම පළවත් ඉඳන් යනකොට මට කිව්වා අපි ආරක්ෂක අංශ කතාවේ මේ පොල් දුව හන්දිය උද්ඝෝෂණයක් තියෙනවා මේ වෙන පාරකින් යන්න කියලා ඇහුවා. මං කියන ඔතනින්ම යම් බලාගෙන කියලා. කවුරුත් නැහැ. එක්කෙනෙක් නැහැ. ඔව් දෙකමාර එක දෙක ලක්ෂ 10 දෙකමාරට අඩු කරමු පළමු වටේ ඒත් හොඳට හැසිරෙන්නේ නැත්නම් දෙකමාරක් කපන්න. දැනට දැන්න. හරි ඒත් හොඳ නැත්නම් මම මේ කියන්නේ මොකද්ද? ඊට මං කියන්නේ විශ්‍රාම වැටුප ගන්න අය ටිකක් කෑ ගහන එක තීරෙනවනේ අපිට. ඒගොල්ලන් ලැබෙන එකක් අහිමි වෙනවා. මේ ඉන්න අය කෑ ගැහුවේ මොකටද? මාත් තිබ්බා. අර සුජිත්ගේ මාත් ඒක තමයි කියන්නේ පක්ෂක ලැබුණ මාත්‍රිට ඒ ආයතන දෙක තියා. මේක නෑ නෑ මේක නෑ ඔබතුමා කියන එක ඇත්ත. නෑ ඔබතුමා කියන එක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ මේක තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේක තියෙන්නේ
අපි හිටපු කියලා කිව්වනම් හරි. අපි දැන් නෑ ඒගොල්ලෝ. ඉන්නවනම් මම කියන්නෙත් නෑ. නැති හින්දානේ ඒගොල්ලෝ කොච්චර රවුම් ගැහුවද? දැන් මම දන්නවා සිරිකොතේ ඉන්නවා දෙන්නෙක් විතර. හරි මට ආසයි ඒගොල්ලන්ගේ පෝස්ට් ටික එකට ඔය වැහැරුණු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පෝස්ට් එකට තියලා ඒක ප්‍රෙස් එකක් කරන්න පොඩි කැමැත්තක් තියෙනවා. කවුද? මම ආවා මොකටද දන්නවද? අර කිරිහැරක් ගන්නලා හොරකම් කරපු ෆයිල් එක බාර දෙන්න. මොකද එතන තිබ්බේ අර දූෂණ විරෝධ එතන තිබුණේ අර දූෂණ මධ්‍යස්ථානේ. ඒ වගේම තව ආවා කියන්නද? ඔව් ආවා. යාට තමයි හම්බුනේ ඇවිල්ලා. ඇවිල්ලා දීලා ගියා. හරිද? ඒවට ඇවිල්ලා තියෙනවා අපි. නෑ කියන්න ඕනේ. අද ඇවිල්ලා නේද අපි උපරිම උත්සාහ කර මතක තබා ගන්න. මම කියන්න තමයි මොනවද කතාව පිටිස. අපි 2015 තමයි රන්වරම හම්බුනේ දූෂිතෙන්ද දඬුවම් දෙන්න. හැබැයි තමුන්වන්සලා නීතිඥවරු මම කියන්නම්. දූෂණ විරෝධී සාකච්ඡාවේ ඉන්නෝ. නීතිඥයා හවසට ගිහිල්ලා චූතිට කෝල් එකක් දීලා නඩුව බාර ගන්නවා. කැත්තයි යලු ඕගොල්ලන් කට්ටිය. මම මේ දන්නව සමහර අය. ඒගොල්ලන් නීතිඥ සමාගම නඩුව බාර ගත්තා. හරිද? මේමයි සිද්ධ වුනේ. මාරපණ කියලා නමක් හොයාගන්නකො. ඇද්ද? හරිද? හරි. එයා ඉල්ලාසුනේ අමතකෙන් අර ඇවන්ගාඩ් වෙනුවෙන් පිටින් හිටින්න ගිහිල්ලා. හරිද? මතක තියාගන්න මේ ඉතිහාසය. එනිසා අපි ගිහිල්ලා තියෙනවා. අපිට උපරිම උත්සාහ දරුවා 2015 තමයි රන්වරමක් ලැබුණේ දූෂිතයට. අලුත් දූෂණය. අලුත් මික්පහ ගනුදෙනු 2006 2015 වෙනකොට අවුරුදු 9යි. අද වෙනකොට අවුරුදු 19යි. හරිද? අමාරුයි යටි ගියාව හොයන්නේ ඒ තරම්. හැබැයි තමුන්නාසටම අවස්ථාව ලැබුණේ කරේ නෑ. අපි ගියා නම් අරලිය ගහ මන්ත්‍රීට ඒ සඳහා පොළඹවන්න ගියා. දෙන්න ගියා. මතක තියාගන්න අවස්ථා කිපයක්. ඒක නෑ කියන්නේ වැරදිද ඒක? වැරදිද? හෙට තමුන්නාසලා කවරෝ දූෂිතගේ ෆයිල් එකක් අරගෙන එනවනම් අපේ කාර්යාල ඔක්කොම විවෘත බව මතක තියාගන්න. නෑ ජීවිතේට අරන් ඉන්නේ. බොරු කිය ඉන්නවා. අරන් ඉන්නේ නෑ. හරිද?